ගොඩාක් ඒවා විමසන්න ඕනේ. මම ඕන ඉලක්කයට කියලා දෙන්න. මේ දේශනාව ටිකක් ගැඹුරුයි තමයි. හැබැයි හොඳ පරිස්සමට විමසන්න. එතකොට තේරෙවි ඔබට මේ හිත ගැන අවබෝධ කිරීමෙන් තොරව මේ එළියේ මොනවා කළත් වැඩක් නැහැ කියලා තේරෙයි. එළියේ මොනවා කළත් වැඩක් නැහැ කියලා ඔබට තේරෙවි. අනේ මේ ස්වාමීන් වහන්සේලා මෙච්චර කල් මේ බණ කියන්නේ ඔක්කොම මේ හිත ගැන මට අවබෝධ කරවලා දෙන්න නේද? මගේ එළියේ කිසි දෙයක් වෙනස් කරගන්න ඕනේ නැහැ. කොණ්ඩේ වෙනස් කරන්නත් දෙයක් නැහැ. ඇඳුම් වල වෙනස් කරගන්න දෙයක්වත් නැහැ. මගේ හිත වෙනස් කරගන්නයි මට තියෙන්නේ කියලා ඔබට බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ කණින් ඇදලා පෙන්නනවා වගේ එකක් මේ කරන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේක මීට වඩා කියන්නත් බෑ ඇත්තටම. පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි ප්‍රඥාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ පජානාති. පජානාති කියන්නේ මොකද්ද? පජානාති කියන්නේ අවබෝධ කරනවා කියන එක. මොනවද අවබෝධ කරන්නේ? අවබෝධ කරන්නේ විඥාණය. විඥානයේ අර්ථය මොකද්ද? විජානාති. විඥාන. ඇයි දැන් මේ විඥානය අවබෝධ කරන්නේ ඇයි? සිතින්නේ ලෝකේම හදාගෙන ඉන්නේ. එහෙනම් සිත ගැන අවබෝධ කරන්නේ නැතුව වෙන කවරක් අවබෝධ කරන්නද? බලන්න කොච්චර තර්කානුකූලයිද මේ ප්‍රශ්නේ. සිතින්නම් ලෝකේ වැරදි විදියට ග්‍රහණය කරගෙන අල්ලගෙන තුරුල් කරගෙන ඉන්නේ. පින්වත්නි සිත ගැන අවබෝධ කරන්නේ නැතුව වෙන මොනවා ගැන අවබෝධ කරන්නද? එහෙනම් දැන් අපි මේ ඔක්කොම කරන්නේ හැම දෙයක්ම කරන්නේ හැම දෙයක්ම බණ අහන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, පන්සල් යන්නේ, පින් කරන්නේ, මේ බුද්ධ ශාසනයේ නාමයෙන් යමක් කරනවා නේද? ඒ කරන හැම දෙයකම අර්ථය මොකද්ද? අවබෝධ කිරීම. අවබෝධ කිරීම. ප්‍රඥාව. අවබෝධ කිරීම. එතකොට මේ අවබෝධ කිරීමේ අර්ථයට නම් අපි මේ එළිය ඔක්කොම කරන්නේ. එළිය දේවල් සිහිනුවන යොදලා අවබෝධයට අදාළ දේවල් ටික කරන්න වග බලා ගන්න. ඒක තමන් කරන්න ඕන. අවබෝධ වෙන්නේ නැති දේවල් බුදුහාමුදුරන්ගේ නාමයෙන් කවුරු හරි කියනවා නම් ඒව කරන්න එපා. මොකද ඒව බුදුහාරු කියපුවා නෙමෙයි. ඔබ බලන්න කවුරු හරි කෙනෙක් ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, කවුරු හරි කෙනෙක් කිව්වොත් මෙන්න මේ වැඩේ කරන්න ඔයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට මෙන්න මේ ටික ඔයාට ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අර්ථය මොකද්ද? පජානාති. පජානාති. අවබෝධ කිරීම. එතකොට මොකක් ගැනද අපි අවබෝධ කරන්න ඕන? සිත ගැන. අන්න හරි. සිත ගැන අවබෝධ කරන්නයි තියෙන්නේ. එතකොට සිත ගැන අවබෝධ කරාට පස්සේ සිතින් ලෝකයෙන් මිදෙනවා යා. සිතෙන් හදාගන්න ලෝකයෙන් මිදෙනවා. එතකොට සිතෙන් ලෝකේ හදාගන්න එකෙන් මිදෙන්න තමයි අපිට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව වඩා ගන්න අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට සිතෙන් මිදීම තරම් තියුණු ආකාරයෙන් ප්‍රඥාව නැති නිසා අපිට ප්‍රඥාව වඩා ගන්න එළියෙන් එක එකනාගේ උදව්ව අවශ්‍යයි. ධර්ම දේශනාවලින්, හාමුදුරුවන්ගෙන්, භාවනාවෙන්, සීල සමාධි ප්‍රඥා දියුණු කිරීමෙන් අපට උදව්ව අවශ්‍යයි. ඒ උදව් ඔක්කොම ගන්න අපේ සිත අවබෝධ කරගන්නකම් විතරයි. සිත අවබෝධ කරලා සම්පූර්ණ වීමට අපි කියනවා මොකද්ද? සිත අවබෝධ කරලා ඉවර කරපු එකට අපි කියනවා අරහත්ත්වය කියලා. කොට්ටිත කියන ස්වාමින් වහන්සේ අහනවා, ස්වාමීනි මේ විඥානයයි ප්‍රඥාවයි එකටද තියෙන්නේ අහනවා. විඥානයයි ප්‍රඥාවයි එකටද තියෙන්නේ, වෙන් වෙලාද තියෙන්නේ කියලා අහනවා. එතකොට මේ කොට්ටිත හාමුදුරුවන්ට සාරිපුත්තයන් වහන්සේ උත්තරයක් දෙනවා, යා ආවුසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨානෝ විසංසට්ඨා. ප්‍රිය ආයුෂ්මතුනි මේ දෙක වෙනම නෙමෙයි තියෙන්නේ කියනවා. මේ දෙක එකටමයි තියෙන්නේ කියලා. මොන දෙකද? විඥානයයි ප්‍රඥාවයි. ප්‍රඥාව මෙන්න මෙතන තමයි සෝතාපන්නකම හැංගිලා තියෙන්නේ. සෝවාන් වෙනවා කියන එක මෙන්න මෙතන. නමුත් දැන් බලන්න විඥානයයි ප්‍රඥාවයි කියන දෙක එකටමයි තියෙන්නේ. හැබැයි එකටම තිබ්බට ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරන්නත් ඕන. දැන් මේක වෙන් වශයෙන් තියෙන එකකුත් නෙමෙයි. දැන් මට මේ ඇඟිලි පහ ගැන ඔබට යම් කිසි කතාවක් කියන්න පුළුවන්. ඇයි? මේ ඇඟිලි පහ ඔබට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. මේ ඇඟිලි වල දිග ප්‍රමාණය ගැන ඔබට කියන්න පුළුවන්. මේ ඇඟිලි වල තියෙන වර්ණය ඔබට කියන්න පුළුවන්. මේ ඇඟිලි වල ස්වභාවය ඔබට කියන්න පුළුවන්. ගොඩාක් ඒවා ඔබට කියන්න පුළුවන්. ඇයි? මේ අත වෙනම තියෙනවා. මේ ඇඟිලිත් වෙනම ඔබට පේනවා. නමුත් දැන් බලන්න බුදු කෙනෙක් පහළ නොවුනොත් ලෝකේ අවබෝධය කරා යන්න බෑ කියන්නේ ඇයි? මේ ප්‍රඥාවයි විඥානයයි එකටම තියෙන්නේ. එකටමයි තියෙන්නේ. සංසට්ඨා නොවිසංසට්ඨා වෙන් වෙලා නෙමෙයි තියෙන්නේ.
එකටම තියෙන්නේ. හැබැයි මේවා එකටම තිබුණට මේවා වෙන්වෙන් වශයෙන් නොතිබුණාට මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස බුදු කෙනෙක් පහළ නොවුනොත් කාටවත් තේරෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා මේ කොට්ටිත හාමුදුරුවෝ හොඳයි දැන් ඔබ වහන්සේ කියනවා ප්‍රඥාවෙන් විඥානය අවබෝධ කරන්න ඕන. අවබෝධ කිරීමයිති ප්‍රඥාවට. ඒතකොට ප්‍රඥාව ගැන ලෝකෙ වෙන කිසි ආගමක හඳහන් වෙන්නත් බෑ කතා කරන්නත් බෑ. මම දැක්කා දැන් අර ඔය මේ සම්පූර්ණ අර කතෝලික සම්භවයක් තියෙන තැන්වල ප්‍රඥාව ගැන කතා කරනවා. කතා කරන්න බෑ. ඇයි? ප්‍රඥාව කියන්නේ ආර්ය සත්‍ය අවබෝධයට. එතකොට ප්‍රඥාව ගැන තෝරද්දි භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන මෙන්න මෙහෙම. මොනවද අවබෝධ කරන්නේ? මොනවද පින්වත්නි අවබෝධ කරන්නේ? සිත. කොහොමද අවබෝධ කරන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා ඉදන් දුක්ඛන්ති පජානාති. අන්න දුකයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉදන් දුක්ඛ සමුදයෝති පජානාති. දුක හටගන්න විදියයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉදන් දුක්ඛ නිරෝධෝති පජානාති. දුක නිරුද්ධ කරන විදියයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායිති පජානාති. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවයි අවබෝධ කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ අවබෝධ කිරීම කියන එක සම්පූර්ණයෙන් ප්‍රඥාවට අයිති. එතකොට ප්‍රඥාවේ කෘත්‍යයක් තියෙනවා. කොච්චරද ඕන? චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකම් විතරයි. එහෙම නැතුව මේ ත්‍රිපිටකයම කියවලා අටුවාවත් කියවලා ටීකාවත් කියවලා අභිධර්මයත් ඔක්කොම ඉගෙනගෙන ඊට පස්සේ සම්පූර්ණ තියෙන හතර වටේට තියෙන ඔක්කොම බුදුදහමේ ඇයි කියලා කියන භාවනාවත් ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ ඔබේ ප්‍රඥාව සම්පූර්ණ වෙනවා නෙමෙයි. චතුරාර්ය සත්‍යයෙන් ලෝකේ බලන්නයි තියෙන්නේ. ඒතර චතුරාර්ය සත්‍යයෙන් ලෝකේ බලනවා නම් චතුරාර්ය සත්‍යයෙන් මොනවද බලන්න තියෙන්නේ? සිත. ඇයි විඥානීනේ අවබෝධ කරන්න තියෙන්නේ? එතකොට විඥානී චතුරාර්ය සත්‍යයෙන් බලන්නේ කොහොමද? විඥානීය තමයි දුක කියලා කියන්නේ. විඥානී කොතන හරි පහළ වෙනවා නම් එතන දුක තියනවද නැද්ද? දුක තියනවා. දුක හිතට වැටහෙනවා. දුක හිතට තේරෙනවා. විඥානී නැත්තම් දුක තේරෙන්නේ නැහැ නේ. විඥානී නැති තැන්වල දුක හිතට වැටහෙන්නේ නැහැ පින්වත්නි. විඥානී තිබ්බොත් විතරයි දුක වැටහෙන්නේ. විඥානී නැති තැන්වලට කායික දුකවත් මානසික දුකවත් මොකක්වත් වැටහෙන්නේ නැහැ. මොකක්වත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි විඥානී නැති වුණාට පස්සේ විඥානී පිට වුණාට පස්සේ ඉක්මනට ගිහින් සොහනට දාලා වලය දාන්නේ. ඇයි? මොකක්වත් විඥානී නැති තැන්වල කාටවත් වැටහෙන්නේ නැහැ. පැවැත්මක් නැහැ. එහෙනම් විඥානීය පවතින තාක්කල් විතරයි රූපේත් පැවැත්ම තියෙන්නේ. විඥානී පිට වුණාට පස්සේ පින්වත්නි මේ රූපේට පවතින විදිහක් නැහැ. මුළු ක්‍රියාවලියටම බලපාන ප්‍රධාන පෙළේ සාධකේ විඥානය. විඥානයේ පවතින තාක්කල් දුක පවතිනවා. එච්චරයි. නමුත් විඥානයේ පැවැත්ම ස්ථිරව සිද්ධ වෙනවා. අවිච්ඡින්නව පවතිනවා විඥානයේ ක්‍රියාවලිය. එතකොට අවිඥානීය ක්‍රියාවලිය අවිචින්නව පවතිනවා. ඒ අවිචින්නව පවතිනකොට මේ විඥානීය, ඒ කියන්නේ දැන් එහෙනම් විඥානීය බිඳින්නේ නැහැ. රූපේ විතරයි බිඳින්නේ. රූපේ බිඳිලා ගියාට විඥානීය බිඳින්නේ නැහැ. රූපේ අවිචින්නව විඥානීය අවිචින්නව පවතිනවා. මෙහෙන් චුත වෙනකොටම බය වෙන්න එපා. ආයි කොහේ හරි ප්‍රතිසන්දිය ලබනවා. ඒ කියන්නේ මෙහෙන් චුත වීමත් සමගම ප්‍රතිසන්දිය පහළ වෙනවා. චුති සිතත් එක්ක ඊළඟට පහළ වෙන සිත මොකද්ද? ප්‍රතිසන්දි සිත. සිත බිඳෙන්නේ නැහැ. අවිචින්නව පවතිනවා. මැරුණා කියනකොට මැරිච්ච මිනිහෙකුට මෙහි ගොඩාක් වැඩ කර කර හිටියට ඒ හිත ගැන දන්නේ නැති කමටමයි එච්චර වැඩ කරන්නේ. මැරුණු මිනිස්සු වෙනුවෙන් ලංකාවේ මිනිස්සු කරන දේවල් දිහා බැලුවට පස්සේ තේරෙනවා ලංකාවේ මිනිස්සු හිත ගැන දැනගෙනම නැහැ. ඇයි? සිත අවිචින්නව පවතින ප්‍රවාහයක්. ඒක කවදාවත් බිඳෙන්නේ නැහැ. ඒ කවදාවත් බිඳෙන්නේ නැහැ කියලා කෙනෙක් කිව්වොත් එහෙම නෑ. හිත බිඳි බිඳි යන්නේ. ඒ හිත බිඳි බිඳි ගියාට ඒක අවිචින්නව පවතේ. දැන් මේ වෙලාවෙත් හිත බිඳෙනවා. හිත බිඳෙනවා. ඒ කියන්නේ සිත බිඳි බිඳි යන්නේ. දැන් මේ වෙලාවේ මම මේ කතා කරන වචන වලට අදාළ ඔබේ සිත පහළ වෙනවා. ඒ සිත ආයෙ බිඳිලා යනවා. ආයෙ පහළ වෙනවා. ආයෙ බිඳෙනවා. ආයෙ පහළ වෙනවා. ඒක වේගින් සිද්ධ වෙනවා. හැබැයි ඔබ ඔය හිතන විදිහේ හිතේ බිඳීමක් තියෙනවනේ. ඔන්න මැරෙනවා. මැරුණාට පස්සේ ආයෙ මව් කුසක් හම්බ වෙනකන් ඔහේ කැරකි ඉන්නවා. ඔය වගේ කතා ටිකක් තියෙන්නේ. එහෙම එකක් නැහැ. චුතිසිතත් එක්කම ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙනවා. ඒක අන්තර්කාලයක් නැහැ. හරියට කූණ්ඩැල්ලෙක් එක තැනක් අල්ලගෙන අනිත් තැන අතහැරලා දාන්නේ. එක තැනක් අල්ලගත්තාට පස්සේ ඊළඟට කූණ්ඩැල්ල මොකද කරන්නේ? අනිත් තැන අතහැරලා දානවා. හැබැයි අතාරින්නේ නැහැ එක තැනක් අල්ලගන්න නැතුව.
අල්ලගන්න නැතුව කුණ්ඩල් එකේ මත අරින්නේ නැහැ. ඒ නිසා අපි එකක් තේරුම් ගන්න ඕන අවිච්ඡින්නවම පවතින සිතක් පවතිනවා. එතකොට මෙන්න මේ සිත තමයි අවබෝධ කරන්න තියෙන්නේ. සිත අවබෝධ කරාට පස්සේ සිත නිරුද්ධ වෙලා යනවා. අන්න ඒක තමයි විශේෂ ශිල්පය. මොකද්ද? සිත අවබෝධ කරාට පස්සේ සිත පවතින්නේ හේතුව පවතිනට අදාළ හේතු වෙනස් කරනවා අපි. හිත පවතිනට අදාළ හේතු වෙනස් කරාට පස්සේ හිතේ පැවැත්ම කඩා වැටෙනවා. කඩා වැටුණාට පස්සේ ආයි හිතේ පැවැත්මක් නැහැ. එතන මොකද්ද වෙන්නේ හිතට? උනේ මොකද්ද කියලා අහන්නත් එපා ආය. ඇයි උනේ මොකද්ද කියලා අහන්න එපා කියන්නේ. වෙච්ච දේ හරියටම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂව තේරුම් කරන්න බෑ. ඒක හිත කොහෙටද ගියේ කියලා අහලා වැඩක් නැහැ. දැන් උදාහරණයක් විදියට දැන් පහනක් පත්තු කරලා තියෙද්දී පහන් දැල්ල හොඳට පත්තු වෙනවා. ඒතකොට පහන් දැල්ල නිවිලා ගියාට පස්සේ පුළුවන් ද කියන්න පහන් දැල්ල අන්න අර පැත්තේ ආන් රැඳිලා තියෙනවා. පහන් දැල්ල ඔය නිවිච්ච පහන් දැල්ල තමයි අන්න අර උඩ රැඳිලා තියෙන්නේ. අන්න අර නිවුණු පහන් දැල්ල අතන තියෙනවා. කියන්න පුළුවන්ද? බෑ. පහන් දැල්ල එනං අර දැල්ලිලා හොඳට ලස්සනට කහ පාටට තිබුණානි දැල්ලක්. කෝ ඒ දැල්ල? මොකක්ද ඒකට උනේ? ඒක කොහෙද ගියේ? කොහෙද ගියේ කියලා කියන්න බෑ. එකක් කියන්න පුළුවන්. තෙල් ඉවර වීමෙන් පහන නිවි ගියා. එච්චරයි. තිරය ඉවර වීමෙන් පහන නිවි ගියා. ඒ පමණයි කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඉපදීම පිණිස ඒ කියන්නේ සිතේ පැවැත්ම පිණිස අවශ්‍ය මූලික සාධක වෙනස් කරාට පස්සේ සිත නොපවතිනවා. සිත පවතින්නේ නැහැ. සිතේ පැවැත්ම නිරුද්ධ වුණාට පස්සේ දුක පවතින්නෙත් නැහැ. සිත නිරුද්ධ කරන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ. සිත නිරුද්ධ කරන්න බෑ. සිත නිරුද්ධ කිරීමේ ශිල්පය තමයි සිත අවබෝධ කරන එක. ඒතර අවබෝධ කිරීමට කියනවා අපි මොකද්ද? ප්‍රඥාව කියලා. ප්‍රඥාව. සිත අවබෝධ කරන එකට අපි මොකද්ද කියන්නේ? ප්‍රඥාව. ඒතර අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕන මොකටද? සිත අවබෝධ කරන්න. සිත අවබෝධ කිරීමට අදාළ ප්‍රමාණයට පමණක් ප්‍රඥාව දියුණු කරගත්තාම සෑහෙනවා. ඊට වඩා ප්‍රඥාව දියුණු කරගන්න ඕනත් නැහැ. දැන් බලන්න ධර්මයේ තියෙනවා හරි ලස්සන යෙදුමක්. මොකද්ද? දැන් අර එක ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්ත හරුන්ගෙන් අහනවා හරි දැන් ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ සිත අවබෝධ කරන්නනේ. විඥානය අවබෝධ කරන්නනේ. විඥානයයි ප්‍රඥාවයි දෙක එකටද පවතින වෙනමද පවතින? ගැඹුරු ප්‍රශ්නයක්. එකටද පවතින? එතකොට සාරිපුත්තයන් වහන්සේ උත්තරයක් දෙනවා යාවුසෝ පඤ්ඤායංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨානෝ විසංසට්ඨා. නෑ ආයුෂ්මතුනි මේ විඥානයයි ප්‍රඥාවයි වෙනම පවතින්නේ නැහැ කියනවා. එකටමයි පවතින්නේ කියනවා. එකටමයි පවතින්නේ කියනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා මේ හොඳයි එහෙමනම් මේ දෙකේ කෘත්‍යය මොකද්ද? මේ දෙකේ වෙනස මොකක්ද අහනවා. එතකොට මේ දෙකේ කෘත්‍යය සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රිය ආයුෂ්මතුනි විඥාණය වඩන්න බෑ කියනවා. විඥාණය ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕන කියනවා. හැබැයි විඥානේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ප්‍රඥාව වඩන්න ඕන කියනවා. අන්නේ ප්‍රඥාව වඩා ගන්න තමයි ඒ කියන්නේ ප්‍රඥාවෙන් තමයි අපිට ලෝකේ දකින්න වෙන්නේ. ප්‍රඥාව වඩා ගන්න තමයි අපි භාවනාව පාවිච්චි කරන්නේ. සමාධිය දියුණු කරන්නේ. කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔයා භාවනා කරන්නේ? කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? භාවනා කරන්නේ මොකටද? ඇයි ඔයා භාවනා කරන්නේ? ඔයාට වෙන වැඩක් නැද්ද? ඔයා මොකටද ඔය වගේ භාවනාවක් කරන්න කියලා ඔබෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබට පින්වත්නි දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඔබ භාවනා කරන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඔබ භාවනා කරන්නේ ප්‍රඥාව වඩා ගන්නයි. භාවනා කරන්නේ මොකටද? ප්‍රඥාව වඩා ගන්න. ඇයි ප්‍රඥාව වඩන්නේ? සිත අවබෝධ කරන්නයි. ඇයි සිත අවබෝධ කරන්නේ? සිත පවතින කන් දුක පවතිනවා. දුකෙන් මිදෙන්න තියෙන සිත අවබෝධ කිරීමෙන් විතරයි. සිත අවබෝධ කරාම දුක අවබෝධ කළා වෙනවද? ඔව් වෙනවා. එහෙම වුණාට පස්සේ සිතට මොකද්ද වෙන්නේ? සිත ආයේ පවතින්නේ නැහැ. සිත පවතින්නේ නැත්නම් සිතට මොකද්ද වෙන්නේ? ඒක එහෙම කියන්නත් බෑ. කියන්න පුළුවන් එකම දෙයයි. මොකද්ද? අර පහනේ කතාව. දැන් ගින්නක් පත්තු වෙන්නේ දර දානකම් විතරයි. දර දාන්න ගින්න ඇවිලෙනවද නැද්ද? යම් දවසක දර දාන එක අතහැරලා දැම්මොත් අනික දර දාන එක මොන තරම් කරදර වැඩක්ද පින්වත්නි? අනික ගින්න කියන එක අපේ වසඟියේ තියනවද? අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? බෑ. හැබැයි එකක් අපිට තේරෙනවා මොකද්ද? දර දානකම් විතරයි ගින්න පත්තු වෙන්නේ කියලා.
යම් දවසක දරදානික අතහැරලා දැම්මොත් පින්වත්නි අමුතුවෙන් ගින්න නිවන්න දෙයක්වත් නැහැ. ගින්න නිකම්ම නිවිලා යනවා. එතකොට කෙනෙක් ඇහුවොත් අර විශාල වශයෙන් ඇවිලිච්ච ගින්න කෝවද? දැන් අර විශාල වශයෙන් ගින්නක් පේන්න තිබ්බනේ. කෝ ඒ ගින්න? ඒක කියන්න බෑ. එක දෙයක් කියන්න පුළුවන්. දරදානික නතර කරලා දාපු නිසා ගින්න නිවි ගියා පමණයි. එච්චරයි. දරදානික යම් දවසක අතහැරලා දැම්මද ඒ දරදානික අතහැරලා දාපු නිසා ගින්න නිවි ගියා එපමණයි පැනවෙන්නේ ලෝකේ. ඊට වඩා මොකක්වත් ලෝකේ පැනවෙන්නේ නෑ පින්වත්නි. එතකොට දැන් මේ විදියට දකින්න දක්ෂ ශ්‍රාවකයෙක් විදියට අපිට ඇතුලේ විමසන්න පටන් ගත්තොත් ඔන්න ඔය විදියට විමසනකොට එයාට පහළ වෙන දැක්මක් තියෙනව නේද? ඒකට තමයි කියන්නේ විදර්ශනාව කියලා. එයාට ලෝකේ දැනෙන මට්ටම තියෙන්නේ. ඒ දැනෙන මට්ටම අර ඉන්ද්‍රිය අත්දැකීම් මට්ටම නෙමෙයි. අර ඉන්ද්‍රිය අත්දැකීම් මට්ටම කියන්නේ අර සත්‍යයා කියන භාවය විඥානීය පැවැත්ම තහවුරු වෙන මට්ටමනේ. ඒ තහවුරු වෙන මට්ටමට ලෝකයට පේනකොට එයාට පේන්නේ ඡන්ද සහිතව. ඒ කියන්නේ කැමැත්ත හදාගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. රාග සහිතව. ඇලෙන්න පුළුවන් ලෝකයක් තියෙනවා. සතුටෙන් පිළිගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. තණ්හාවෙන් තෙත් කරගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. අවිද්‍යාවෙන් අල්ලගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. ඊට පස්සේ මගේ කියලා අල්ලගන්න පුළුවන් එළිය ලෝකයක් තියෙනවා. මම කියලා හිතන්න පුළුවන් ලෝකයක් තියෙනවා. මගේ ආත්මී කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් තියෙනවා. ඒ වගේම එයා හිතන්නේ මේ මගේ ළඟ තියාගෙන ගෙදර ගිහින් මට ඕන විදියට පරිස්සම් කරගෙන තියාගන්න පුළුවන් ලෝකයක් තියෙනවා. ඒ වගේම ලෝකේ ගිලගෙන බැහැගෙන ඉන්න පුළුවන් ලෝකයක් තියෙනවා. ඊළඟට බුද්ධ දේශනාවේ කියනවා මගේ ඇතුලේ හිතේ පැවැත්ම පිණිස මට ඕන විදිහට මම කැමති විදිහට ප්‍රාර්ථනා කරගන්න පුළුවන් ලෝකයක් තියෙනවා කියලා මේ අර සාමාන්‍යයෙන් හිත අවබෝධ කරපු නැති කෙනෙකුට ලෝකේ වැටහෙන කමක් තියෙනවා. ඒ වැටහෙන කම නැති කරගන්න තමයි අපිට එක්තරා ශිල්පයක් අවශ්‍ය වෙන්නේ. අන්නේ ශිල්පය පාවිච්චි කළොත් අපිට, ඒ කියන්නේ ප්‍රඥාව අපි පාවිච්චි කළොත් අපි තුල විශේෂ දැක්මක් ඇති වෙනවා. විශේෂ දැක්මක්. ඒකට අපි කියනවා විදර්ශනා කියලා. එතකොට මේ විදර්ශනාත්මකව ලෝකයේ දකින්නකොට අර වෙනද වටිනාකමක් හිතේ හිටියා නේද? ඒක හිටින්නේ නැහැ. ඒ වටිනාකම පේන්නේ නැහැ. ඇයි අර විදර්ශනාවෙන් දකින්නකොට එයා තුල ස්ථාවර වෙච්ච චිත්තසංතානය ගැන කියනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හට ගන්නවා, සියල්ලම නිරුද්ධ වී යනවා කියලා එකක් Tamanගේ හිත තුල තහවුරු වෙලා පේන්න පටන් ගන්නවා. අද අපිට එහෙම පේන්නේ නැහනේ. ලෝකය හට ගන්නවා, ලෝකේ නිරුද්ධ වී යනවා කියලා අපිට එහෙම තහවුරු වෙලා පේන කමක් නැහනේ. ඒ පේන කම නැති තාකල් උපදිනවා. උපදින එක දුකයි කියලාවත් අපිට හිතෙන්නේ නැහනේ. ඒ කියන්නේ උපදින එක දුකක් විදියට අපි පිළිගන්නේ නැහැ. ඇත්තටම උපදින එක දුකක් කියලා පිළිගන්න ඕනේ නැහැ. අපි කාම ලෝකේ විතරක් නම් උපදින්නේ. අපි උපදින්නේ මේ කාම ලෝකේ විතරක් නම්, අපි උපදින්නේ මේ මනුස්ස ලෝකේ විතරක් නම් අපි උපදීම දුකක් විදියට දකින්න ඕනේ නැහැ පින්වත්නි. කමක් නැහැ කියලා යන්තම් හිත හදාගන්න හරි පුළුවන්. කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියලා හරි හිත හදාගන්න පුළුවන්. නමුත් පින්වත්නි මැරෙන මිනිස්සු මනුස්ස ලෝකෙම උපදින්නේ නැහනේ. බුද්ධ දේශනාවට අනුව ගැඹුරින් බැලුවහම අකමැත්තෙන් වුණත් අපිට සංසාරේ පිළිගන්න වෙනවා. අකමැත්තෙන් වුණත් සසර පිළිගන්න වෙනවා. එතකොට අපිට සසර පිළිගන්න වෙනවා නම්, අපිට මේ සංසාරේ පිළිගන්න වෙනවා නම්, ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ භව ගමන අපට පිළිගන්න වෙනවා නම් පින්වත්නි, අපට මේ පවතින தත්ත්වය තුල අවදානම දැනෙනකොට සංසාරික බයක් උපදින්නේ. ඒ කියන්නේ මේ සංසාරය ගැන හරියට දන්නවනම් බයක් උපදින්නේ. පින්වත්නි මැරෙන මිනිස්සු මරණයත් එක්කම අතරක් නැතුව නිරයට ගිහින් උපදින්නේ. ඒකේ අය අන්තර් කාලයක් නැහැ. සැනසෙන්න කාලයක් නැහැ. අතරක් නැතුව තිරිසන් ලෝකේ උපදින්නේ. අතරක් නැතුව പ്രേත ලෝකේ උපදින්නේ. අතරක් නැතුව අවීචියේ උපදින්නේ. අතරක් නැතුව මේ මනුස්ස ලෝකෙට එන්නේ. අතුරක් නැතුව දෙවිවරු අතරට යන්නේ. එතකොට එහෙනම් මේ ගතවන ජීවිතය තුල නිශ්චිත භාවයක් නැහැ. ස්ථිරසාරයෙන් පිළිගන්න ගතියක් නැහැ. ස්ථිරසාරයෙන් පිළිගන්න ගතියක් අපිට නැහැ. එහෙම ස්ථිරසාරයෙන් පිළිගන්න ගතියක් අපිට නැති නිසා
අනිත්‍ය වී යන අනාත්ම වී යන ලෝකයක අපි වාසය කරන නිසාත් මේ පවතින ලෝකයක් අපේ වසඟේ නැතිකම නිසා අපි නොයේක් තැන්වල ඉපදෙමින් මැරෙමින් යන ගමනකට අපි එකතු වෙලා ඉන්නවා. මේ ගමන තුල අපට අවදානමක් තියෙන නිසා තමයි අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. ඒ ප්‍රඥාව දියුණු කරගත්තාට පස්සේ එයාට අභිමානයක් තියෙනවා. ඇයි? නැවත එයාගේ උපත සිද්ධ වෙන්නේ නැහැ. උපත සිද්ධ වුණා කියමුකෝ. ඒත් එයාගේ විඥානය කැමති තැන්වල උපදින්නේ නැහැ. බලන්න ඒක පිහිට. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ විඥාණය කැමති තැන්වල උපදින්නේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ විඥානයත් කොහේ හරි පිහිටනවා. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේත් විඥානය පිහිටන තැන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්ගේ විඥානය කවදාවත් අපායට නම් වැටෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනා උපදිනවද නැද්ද? උපදිනවා. හැබැයි අර විඥානය තවත් තැනක ගිහින් පැලවෙන්න තරම් ප්‍රබලව පිටිපස්සෙන් තල්ලුවක් හම්බ වෙන්නේ නැහැ. ලොකු තල්ලුවක් හම්බ වෙන්නේ නැහැ විඥානී කැමති තැන්වල පිහිටන්න. ඇයි? එයාගේ ප්‍රඥාව දියුණුයි. එහෙනම් මතක තියාගන්න මේ සසර පැවැත්ම තහවුරු වෙන්නේ ප්‍රඥාව නැතිකමටමයි. ප්‍රඥාව නැතිකමටමයි. එහෙනම් අපි දැන් ගොඩාක් මහන්සි වෙන්න ඕන මොකටද? ප්‍රඥාව වඩා ගන්න. ප්‍රඥාව වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ප්‍රඥාව විඥානේ වඩන්න පුළුවන්ද බැරිද? විඥානේ වඩන්න බෑ. ඇයි? විඥානේ වඩන්න ඕන එකක් නෙමෙයි. විඥානේ මොකක් කරන්න ඕන එකක්ද? අවබෝධ කරන්න ඕන එකක්. අන්න හරි. විඥානේ අවබෝධ කරන්න ඕන එකක්. නමුත් විඥානේ අවබෝධ කිරීම දක්වා තමයි අපි ප්‍රඥාව වඩන්නේ. ප්‍රඥාව වඩා ගන්න තමයි සීල සමාධි වශයෙන් හිත භාවිතා කරන්නේ. කෙනෙක් අහන්න පුළුවන් ඇයි භාවනා කරන්න කියලා. ඔන්න දැන් ඔකට සාධාරණ උත්තරයක් තියෙනවා. මගේ ප්‍රඥාව මෝරලා නැහැ. ඒ නිසා මට වටිනාකම් තවම වැටහෙනවා. වටිනාකම් වැටහෙන්නේ මට හිත වඩපු නැති හිතක් තියෙන නිසා වටිනාකම නොවැටහීම පිණිස වටිනාකම වැටහෙන්නේ නැතිවීම පිණිස මම හිත භාවිතා කරන්න ඕන. මං හිත භාවිතා කරන්න නම් මං හිත අවබෝධ කරන්න ඕන. ප්‍රඥාවෙන් තමයි හිත අවබෝධ කරන්න තියෙන්නේ. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ විඥානයයි ප්‍රඥාවයි එකටම නම් තියෙන්නේ මොකද්ද මේ දෙකේ වැඩේ? එතකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා මොකද්ද? යංචාවුසෝ පජානාති තං විජානාති යං විජානාති තං පජානාති. අන්න සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා මේ දෙකේ වෙනස තමයි සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ යමක් අවබෝධ කරනවා නම් ඒක තමයි යා දැනගන්නේ කියනවා. අවබෝධ කරනවා නම් ඒක තමයි යා දැනගන්නේ කියනවා. යමක් දැනගන්නවා නම් ඒක තමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ කියනවා. එහෙනම් පින්වත්නි එළියේ වැඩක් කරන්න නෑමයි. සිත විතරමයි දැනගන්න තියෙන්නේ. සිතමයි ප්‍රඥාවෙන් අවබෝධ කරන්න තියෙන්නේ. එහෙනම් බුදුදහමේ ශ්‍රාවකයෙක්ගේ වැඩපිළිවෙල පරිබාහිර තත්ත්වයක් නෙමෙයිමයි. පරිබාහිර වැඩක් නෙමෙයිමයි. අපි එළියේ ඒවා වෙනස් කරන්න ගියාට එළියේ ඒවා ඕනෑවට වඩා වෙනස් කරන්න අවශ්‍යම නෑ පින්වත්නි. ඇයි? මේ සිත තුල තමයි සංඥා හටගන්නේ. සිත තුල තමයි වේදනාව හටගන්නේ. සිත තුල තමයි පින්වත්නි සිතුවිලි හටගන්නේ. ඒවට අනුවනේ අපි ලෝකේ හදාගෙන ඉන්නේ. තමන්ගේ හිතේ සිතුවිලි හටගන්නකොට ඊට සාපේක්ෂව තමයි පින්වත්නි සිත තුළ තමන්ගේ හිත තුළ සිතුවිලි හටගන්නකොට ඊට සාපේක්ෂව තමයි අපි ලෝකේ හදාගන්නේ. ඒ වෙලාවේ මේ සාරිපුත්තයන් වහන්සේගෙන් අර ස්වාමීන් වහන්සේ විමසනවා ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ මේ වේදනාව හටගන්නේ කොහෙද? වේදනාව කොහෙද හටගන්නේ? සිතේ. අන්න බලන්න ඒක ඔක්කොම හිතේ හටගන්නේ. එතන මේ වේදනාව ඇති වුණාට පස්සේ වේදනාව ගෙනත් දෙන ලෝකයක් එක්ක තමයි අපි හැප්පෙන්නේ හැමදාම. වේදනාව හටගන්නේ විහිත තුල. එතකොට සංඥාව කොහෙද හටගන්නේ? හිත තුල. එක දැන් රූප සංඥාව හටගන්නේ හිත තුල. රූප සංඥාව හිත තුල පහළ වුණේ නැත්තම් පින්වත්නි අපිට රූප අඳුන ගන්න බෑ. ඇස තිබ්බත් රූප අඳුන ගන්න බෑ. ඒ කියන්නේ මේ ඇහැ තිබ්බා කියලා අපිට එළිය රූප අඳුන ගන්න බෑ. රූප සංඥාව ඇතුලේ තියෙන්න ඕන. එතකොට රූප සංඥාව හටගන්නේ කොහෙද? හිත තුල. රූප සංඥාව හිත තුල ජනිත වුණාට පස්සේ තමයි රූප අපිට වැටහෙන්නේ. එතකොට එහෙම වැටෙනකොට එහෙනම් දැන් වේදනාව කියලා කියන්නේ මොකද්ද? විඳිනවා කියන එක. එහෙනම් ලෝකෙ විඳින්නේ කොහෙන්ද? හිතින්. එතකොට සංඥාව කියලා කියන්නේ සංජානාති. සංජානාති කියන්නේ මොකද්ද?
සංජානාති කියලා කියන්නේ පින්නොත් අඳුන ගන්නවා කියන එක. ඒතකොට අඳුනගන්නේ කොහෙන්ද? හිතෙන්. එහෙනම් බලන්නකෝ දැන් ඔක්කොම හිතේනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ වේදනාව කියන එකේ අර්ථය තමයි විඳිනවා කියන එක. විඳින්නේ කොහෙන්ද? හිතෙන්. හිත නැතම් විඳින්න බෑ. හිත නැති වෙලාවට මේ ශරීරයට මොනවා කළත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එක. විඳින්නේ කොහෙන්ද? හිතෙන්. මිනිස්සු සැප විඳින්නේ කොහෙන්ද? හිතින්. සැප විඳින්න හිතින් හිතේ සැප වේදනාව හටගන්නේ. ඒ හිතට සැප වේදනාව ඇති වෙලා ඇති කරලා දෙන විදිහට එළියේ ලෝකේ අපි වෙනස් කරන්නේ නැද්ද? වෙනස් කරනවා. වෙනස් කරද්දී අපිට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. හිතේ පොඩි හැඟීමක් සැප වේදනාව විඳිනවා කියන එක. ඒ පොඩි සැප වේදනාව වෙනුවෙන් එළියේ කීයක් වැඩ කරන්න ඕනද? හරි කමක් නැහැ. ඒත් ඔක්කොම වැඩ ටික කරලා ඉවර වුණාම වේදනාව අර සැප වේදනාව හිත තුල ඇති වෙනවනේ. ඒකවත් පවතිනවනම්. වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ දැන් මිනිස්සු සැප වේදනාව වෙනුවෙන් තමයි සැප වේදනාව හටගන්නේ හිතේ. සැප වේදනාව කියන්නේ හිත වින්දනයක්, වින්දනීය තත්වය. පොඩි හැඟීමක්. ඒක ලොකු හැඟීමකුත් නෙමෙයි. ඒ පුංචි හැඟීම හිතේ උපදින්නේ. ඒක භෞතික නෑ. පාර භෞතිකයි. භෞතික නෑ. වින්දනේ වින්දනේ ගෙනත් දෙන විදියට එළිය අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එළියේ මහන්සි වෙනකොට මිනිස්සු කීයක් නම් මහන්සි වෙනවද? මහන්සි වෙලා අන්තිමටම ඉවර වෙනකොට අර Tamanගේ හිතට වින්දනේ ගලාගෙන ආවා කියමුකෝ. පින්වත්නි යන්තම් හරි සතුටු වෙන්න පුළුවන් ඔය වින්දනේවත් දිගට පවතිනවනම්. ඔය වින්දනයක් දිගට පවතින්නේ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. ඒ හැඟීමත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යනකොට ආයෙත් මේ හිත ඉල්ලන්නේ වෙනම වින්දනයක්. එතකොට ඒ වෙනම වින්දනයක් ඉල්ලනකොට අපි ඒ වින්දනයට අදාළව ලෝකේ හොයන්න දුවනවා. සිතින් දුවනවා, කයෙන් දුවනවා, වචනයෙන් දුවනවා, වැඩ කරනවා, සල්ලි හම්බ කරනවා, සැලසුම් කරනවා, ආර්ථික සැලසුම් හදා ඔක්කොම කරන්නේ Tamanගේ හිතේ ඇතිවෙන ඊටාම සුළු වින්දනයක් පරිස්සම් කරගන්න. එතකොට ඒ වේදනාව වෙනුවෙන් දුවලා සමහරට අවුරුදු 10 12 දුවනවා. අවුරුදු 10 15 20 25 දුවනවා. අදත් දුවනවා. දුවලා ඉවර වෙලා අර හිතේ ඇති වෙනව නේද පොඩි හැඟීමක් වේදනාව කියලා. වින්දනය. එතකොට වේදනාව කියන්නේ මොකද්ද? විඳිනවා කියන. එතකොට ඒක ඊට පස්සේ ආය තුල වින්දනයක් හිතේ හට ගන්නවනේ. ඒකත් පින්වත්නි එතනම ඇති වෙලා ආයෙ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙනකොට වේදනාව ඉවරද? නෑ. ඊට පස්සේ වෙන වේදනාවක් හට ගන්නවා. වෙන ආස්වාදයක්. ඒකනේ හැමදාම මිනිස්සු එකම රූප නෙමෙයිනේ හොයන්නේ. අද ඒ කියන්නේ අදට සාපේක්ෂව අද හොයනවා. හෙටට සාපේක්ෂව හෙට හොයනවා. ඊට පස්සේ හිතට වේදනාව වැටෙන්නේ නැත්නම් ඒ රූප පරිස්සම් කරන්නේ නැහැ. හිතට වේදනාව හිතට සුඛාස්වාදේ වැටෙන්නේ නැති රූප අපිට එතනම අතහැරිලා යනවනේ. ඒවා පරිස්සම් කරන්නේ නැහනේ. ඒ කියන්නේ සුඛ වේදනාව හිතට වැටෙන්නේ නැත්නම් සුඛ වේදනාවේ ඒ රූප ගෙනත් දෙන්නේ නැත්නම් කලින් ඒ රූප සුඛ වේදනාව ගෙනත් දුන්නත් වැඩන්නේ ඒ රූප දැන් ආයේ පරිස්සම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ රූප පරිස්සම් කරන්න හිතෙන්නේ නැහැ. ඒකනේ විවාහ වෙච්ච අය ටික කාලෙකින් විවාහය දෙදරලා යන්න හිටි ගමන් ඇයි මුල් කාලේ දකින්නෙත් නැතුව ඉන්න බෑ, කතා කරන්නෙත් නැතුව ඉන්න බෑ. එහෙම කියලා කිව්වට ටික කාලයක් යනකොට ඒ Tamanගේ හිතේ වේදනාව අනිත්‍ය වෙලා යනවා. ඒ කියන්නේ සුඛ වේදනාව හිත තුල ජනිත වුණාම ඒ හිත තුල ජනිත වෙච්ච සුඛ වේදනාව අනිත්‍ය වෙලා යනවා. එතකොට හිතින් වේදනාව සුඛ වේදනාව හොයන්නේ වෙන පැත්තකින්. එතකොට වෙන පැත්තකින් හොයනකොට අර පරණ සුඛ වේදනාව ගෙනත් දුන්නු ලෝකයේ ගැන යාට කිසි වගේ වගක් නැහැ. ඊට පස්සේ අලුත් ලෝකයක් හොයනවා. එතකොට මේ හිත තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. මැරෙනකනුත් බෑ, සංසාරේ යනකනුත් බෑ. එහෙනම් මේ අතෘප්තිමත් කරලා ඉවර කරන්න බැරි හිතක් තමයි ඔබයි මායි අපි දෙන්නම නඩත්තු කර ඉන්නේ. ඉතින් මේ හිත නඩත්තු කරන්නේ ඇයි? ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව වැඩුවට පස්සේ එකයි තේරෙනවා කිය මොකද්ද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම හට ගන්නවා, සියල්ලම නිරුද්ධ වී යනවා. වේදනාව විතරක් නෙමෙයි. සියල්ලම හට ගන්නවා. සියල්ලම නිරුද්ධ වේ. එතකොට සියල්ලම හට ගන්නවා, සියල්ලම නිරුද්ධ වී යනවා කියලා Tamanගේ හිතට වැටහුණාට පස්සේ එයා ලෝක යථාර්ථයටයි එකතු වෙලා ඉන්නේ. සම්මත ලෝකයට නෙමෙයි යථාර්ථයට එකතු වෙලා ඉන්නේ. එතකොට එයාට පේන්නේ විදර්ශනාත්මක ඥානයකින්. ඔන්න ඔකට තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ.
ඕක ඉපදුනාට පස්සේ ආය කරන්න දෙයක් නැහැ පින්වත්නි. ආය ඔන්න ඕක උපදවා ගන්න තමයි අපි මේ බණ කියන්නේ බණහන්නේ මේ ලෝකේ නොයෙකුත් ඔය කතාව ධර්මී නැත්තම් ඒක බුදුහාමුදුරන්ගේ එකක් නෙමෙයි. ඒක භාග්‍යවතුන් වහන්සේගේ එකක් නෙමෙයි. එතකොට දැන් සංජානාති සංඥාව. සංජානාති කියන්නේ මොකද්ද? සංජානාති කියලා කියන්නේ අඳුන ගන්නවා කියන එක. එතකොට අඳුනගන්නේ කොහෙන්ද? හිතෙන්. නමුත් සාමාන්‍ය ලෝකේ හිතාගෙන ඉන්නවා මං ඇහෙන් අඳුනගන්නේ කියලා. කනෙන් අඳුන. ඒ කියන්නේ යාට අර ප්‍රඥාව නැතිකමට යාට හිතෙන්නේ මං ඇහෙන් තමයි අඳුනගත්තේ කියලා. ඇහෙන් අඳුනගන්න බෑ. මිනිස්සු අඳුනගන්නේ සිතින්. සිතෙනුත් අඳුනගන්න බෑ. කලින්ම සංඥා හිතට දාලා තියෙන්න ඕන. කලින් එහෙනම් දන්න දේ තමයි අඳුනගන්නේ. පේන දේ අඳුනගන්න බෑ. අන්න ප්‍රඥාව තියෙන කෙනාට තේරෙන ටික. මොකද්ද? දන්න දේ අඳුන ගන්නවා. පේන දේ අඳුනන්න බෑ. ඇහෙන දේ අඳුනන්න බෑ. ඇහෙන දේ එහෙනම් මතක තියාගන්න ඇහෙන පේන දකින දේ නෙමෙයි අඳුනගන්නේ. දන්න දේ විතරයි අඳුනගන්නේ. ටිකක් ගැඹුරක් තියෙන එක. මෙන්න මේ වගේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මේ වගේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් ඔබට නොසෑහෙන්න බනිනවා. ඔහොම අත්දැකීම් තියෙන ඔය කොරියාව වගේ රටවල් වලට ගියපු තරුණයන්ට එහෙම. ගියාට පස්සේ මුලින් භාෂාව තේරෙන්නේ නැහැ. භාෂාව තේරෙන්නේ නැහැ, වැඩේ තේරෙන්නේ නැහැ කරගන්න. ඇය අර මැෂින් එක හැප්පෙන්න මේ තරුණයාට තේරෙන්නේ නැහැ. මට මේ තරුණයෙක් කියපු කතාව මම මේ කියන්නේ. එතකොට නොසෑහෙන්න බනිනවා. අපි දුඟු බනිනවා. ඇයි කොරියන් භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වුණාට මෙයාට කිසි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි? දැන් බනින්නේ නැද්ද? බනිනවා. සෝත ප්‍රසාදයේ ශබ්ද සටහන පතිත වෙන්නේ නැද්ද? පතිත වෙනවා. මොකද්ද වෙන්නේ නැත්තේ? සංඥා නැහැ. සංඥා නැහැ. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම කියන එක. එතකොට මේ හඳුනා එහෙනම් දැන් මේකෙන් මට කියන්න ඇහෙනේව අඳුන ගන්න පුළුවන්ද? දන්නේවද අඳුන ගන්න පුළුවන්? ඇහෙනේවද? දන්නේව විතරයි අඳුන ගන්න පුළුවන්. ඇහෙනුත් එහෙමයි. එතකොට දැන් මේක ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි පේන්නේ. ප්‍රඥාව තියෙන කෙනෙක් දැන ගන්නවා ඇහෙනේවවත්, පේනේවවත්, දැනෙනේවවත් අඳුන ගන්න බෑ. දන්නේව විතරයි අඳුන ගන්න පුළුවන්. අම්මා බවට තමා තුළ සංඥාව පහළ වෙලා තිබ්බොත් අම්මට අදාළ වර්ණ සටහන චක්කු ප්‍රසාදයේ මත පතිත වෙනකොට ඇහැ උදව් කරනවා ඒකට. අම්මට අදාළ චක්කු වර්ණ සටහන ඇස මත පතිත වෙනකොට ඇසෙත් නෙමෙයි චක්කු ප්‍රසාදයේ මත පතිත වෙනකොට ඔපයක් තියෙනවනේ මේ ඇහි ඒ ප්‍රසාදයේ මත මේ වර්ණ සටහන පතිත වෙනකොට අම්මා කියලා අඳුන ගන්නවා. ඒතකොට අම්මා කියන සංඥාව කලින්ම දාලා තියන්න ඕනද නැද්ද? දාලා තියන්න ඕන. අම්මා කියන ඒ ඩේටා එක දාලා තියෙන්න ඕන. දාලා නැති ඒවා අපිට අඳුරන්න බෑ පින්වත්නි. එහෙනම් දන්නේ නැති ඒවා අපිට කවදාවත් අඳුරගන්න බෑ. එහෙනම් සංඥාව කියන්නේ හිතේ ඇති වෙන එකක්ද ඇහි ඇති වෙන එකක්ද? සිතේ. පින්වත්නි එහෙනම් බලාන යනකොට ලෝකයම හිතින් සකස් කරගෙන ඉන්නේ. අන්න ඒකයි සිත ගැන අවබෝධ කරන්න ඕන කියලා කියන්නේ. ඒක තමයි සිත ගැන අවබෝධ කරන්න ඕනය කියලා කියන්නේ. සිත ගැන අවබෝධ කරාට පස්සේ මුළු ලෝකෙම අවබෝධ කළා වෙනවා. දැන් තේරෙනවද බාහිර ලෝකෙම හිත තුල සකස් වීමක් කියලා? හිත තුල නමුත් දැන් මේක අර මේකන් ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව නැති ශ්‍රාවකයාට යාට හැමදාමත් ලෝකයේ පේන්නේ මේ Tamanගේ ආයතන හයෙන් අත්දැකීමක් විදියටයි. දැන් සාමාන්‍ය කෙනෙකුට පින්වත්නි ඇහැට නෙමෙයි පේන්නේ හිතටයි වැටහෙන්නේ කියලා කිව්වට සාමාන්‍ය කෙනෙකුට ඕක අහුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ නෑ මේ ඇහැටමයි පේන්නේ කියලා. ඇහැට පේනවා කියලා සද්ද නැතුව හිටියනම් ඒත් කමක් නෑ. ඇහෙන් පෙනුනට පස්සේ ඇහෙන් දකින ලෝකයේ මත ඇස තුල පදිංචිත් වෙනවා ඊට පස්සේ. ඇස තුල විතරක් නම් කමන්නේ රූපේ පැත්තෙත් පදිංචි වෙනවා. එතකොට මේ විදිහට මහා පදිංචි වෙලා ඒවා පවත්වන්න දරන උත්සාහය තමයි අවිද්‍යාව. එහෙනම් මතක තියාගන්න වින්දනයේ පහළ වෙන්නේ හිත තුල. සංඥාව පහළ වෙන්නේ හිත තුල. ඊට පස්සේ පින්වත්නි සංස්කාර පහළ වෙන්නේ හිත තුල. සිතුවිලි පහළ වෙන්නේ හිත තුල. එතකොට විඥාණය කියලා කියන්නේ මොකද්ද? විජානාති කියන අර්ථය. දැනගන්නවා කියන අර්ථය. එතකොට දැනගන්න එක අපිට අවබෝධ කරන්න තියෙන්නේ මොකකින්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවේ අර්ථය හඳුන්වන්නේ කොහොමද? පජානාති අවබෝධ කරනවා. එතකොට මොකද්ද දැන් අපි අවබෝධ කරන්න ඕනේ එහෙමනම්?
සිත ගැන, රූපය ගැන නෙමෙයි. ඇස ගැනත් නෙමෙයි. ඇසත් හැබැයි හොඳට අවබෝධ කරගන්න ඕන. නමුත් මේ ලෝකයේම හිතින් අපි මේ අද දේශනාවට අනුව ගත්තොත් එහෙම සිතින් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. එතකොට සිතින් අවබෝධ කරනවා නම් අවබෝධ කිරීමේ අර්ථය කොහොමද මතුවෙන්නේ? අවබෝධ කිරීමේ අර්ථය මතුවෙන්නේ දුක්ඛන්ති පජානාති. එතකොට ප්‍රඥාව කියන්නේ දුක අවබෝධ කරනවා කියන එක. දුක්ඛ සමුදයෝති පජානාති. දුක හටගන්න විදිය අවබෝධ කරනවා කියන එක. දුක්ඛ නිරෝධෝති පජානාති. දුක නිරුද්ධ කිරීම අවබෝධ කරනවා කියන එක. දුක්ඛ නිරෝධගාමිනී පටිපදායති පජානාති. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව අවබෝධ කරනවා කියන එක තමයි ප්‍රඥාව. එහෙනම් දැන් සිත චතුරාර්ය සත්‍යයෙන් බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ. සිත තමයි දුක. සිත තියෙන තරම් වේදනාව හට ගන්නවා. සංඥා හට ගන්නවා. හිත තියෙන තරම් සංස්කාර හට ගන්නවා. එහෙනම් සිත තියෙන කම් විතරනේ ඔක්කොම. එහෙනම් සිත තමයි දුක. ඇයි සිතේනේ දුක් වේදනාවත් හටගන්නේ? දැන් සිත පවතින්නේ නැත්නම් කයේ ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑනේ මේ අතේ අමාරුව කියලා අමාරුවක් මට තියෙනවනේ. කොන්දේ අමාරුව කියලා අමාරුවක් තියෙනවනේ. කොන්දට බෙහෙත් තෙල් ගෑවම ප්‍රශ්නේ ඉවරයිනේ. අතට බෙහෙත් තෙල් ටික ගෑවට පස්සේ අතේ අමාරුව ඉවරයිනේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. නෑ පින්වත්නි. සිත පවතිනකන් විතරයි අතේ අමාරුවත් වැටහෙන්නේ. සිත නැත්තම් අතක් තියෙන එක දන්නෙත් නෑ. අතේ අමාරුව නෙමෙයි අත තියෙන බවවත් දන්නේ නෑ. දැන් මේ වෙලාවේ ඔබගේ මානසිකාරයේ ඔබගේ සිත තියෙන්නේ මගේ ධර්ම සංഭാෂණයත් එක්කනම් කොන්දේ අමාරු අරවමෙව මොකක්වත් වැටහින්නේ නැහැ හිතට. හැබැයි ඔබ නිකන් ආයෙත් හිත ඒ පැත්තට යවන්නකෝ. කොහේ හරි තියෙන අපහසුතාවයකට කොන්දේ අමාරුව හරි, බඩේ අමාරුව හරි, ඔළුවේ අමාරුව හරි, වාඩි වෙලා ඉන්න අපහසුතාව හරි ඒ පැත්තට මානසිකාරය යවන්නකෝ. වේදනාව වේගෙන් හිතට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් සිත නැත්තම් මොකක්වත් වැටහෙන්නේ නැහැ පින්වත්නි. කිසිම දෙයක් හිත නැති තැනක අපට වැටහෙන්නේ නැහැ. සිත තියනකන් විතරයි අපට ලෝකය වැටහෙන්නේ. දැන් අතේ අමාරුව වැටහෙන්නේ මේ සිතේ යථාපරිදි පැවැත්ම නැත්තම්. ඒකයි සිත නිදාගෙන ඉන්න මිනිස්සෙකුට අතේ අමාරුවක් වැටහෙන්නේ නැත්තේ. නිදාගෙන ඉන්න මිනිස්සෙකුට වේදනාව වැටෙනවද? නැහැ. ඔබ කෑග ගහ ඉන්නවා. එතකොට වෛද්‍යවරයෙක් කියනවා මේ මෙයාට නිින්ද යන්න බෙහෙත් දෙන්න කියලා. එතකොට එයාට නිින්ද යන්න නිදිපෙති ටිකක් දෙනවා. ඒක බිහුවට පස්සේ යා කෑ ගහන්නේ. එහෙනම් මේ හිතේ යථාපරිදි පැවැත්ම නැත්තම් වේදනාවේ යථාපරිදි පැවැත්මකුත් නැහැ. එහෙනම් මතක තියාගන්න මේ ඔක්කොම වේදනාද සංඥාද සිතුවිලිද ඔක්කොම හිතින්ම අල්ලගෙන ලෝකයේත් එක්ක හැප්පෙනවා. සිත පදනම් කරගෙන, කය පදනම් කරගෙන, වචනේ පදනම් කරගෙන ලෝකේ ගොඩාක් වැඩ කරන්නේ සිත ගැන අවබෝධ කරලා නැති නිසායි. සිත අවබෝධ කරාට පස්සේ පින්වත්නි එයාට ලෝකේම අතහැරෙන්න පටන් ගන්නවා. සිත අවබෝධ කළාම යාට ලෝකේම අවබෝධ කළා වෙනවා. එතකොට සිත අවබෝධ කරපු තැනක ආය අවබෝධ කරන්න දෙයක්වත් නැහැ පින්වත්නි. සියල්ලම අවබෝධ කළා වෙනවා. එතකොට සිත අවබෝධ කළාට පස්සේ සිතේ පැවැත්ම ඇති වෙලා නැති වෙලා යාමක් වශයෙන් වැටහෙනකොට පින්වත්නි යා ලෝකයේත් එක්ක හැප්පෙන්නේ. ඒක තමයි අරහත් සිත කියලා කියන්නේ. රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට මේ අරහත්ත්වයේ පිණිස අපි දැන් අර බුදුරජාණන් වහන්සේගේ සිත ආර්ය සතියෙන් බලන් අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හිත ආර්ය සතියෙන් බලන්නයි තියෙන්නේ. ඇයි? ප්‍රඥාව කියලා කිව්වේ මොකද්ද? දුක්ඛන්ති පජානාති. දුක අවබෝධ කරන එක. එතකොට ලෝකේ දුක කියන්නේ සිත. ඔන්න ওই විදිහට බලනකොට තමයි ප්‍රඥාව මෝදු වෙලා මෝරගෙන ඉන්නේ. සිත කියන්නේ දුක. අන්න දුක්ඛ සත්‍ය. ඊට පස්සේ දුක්ඛ සමුදයෝති පජානාති. දුක හටගන්න විදිය. සිත හටගන්න විදිය දැනගන්නවා. කොහොමද සිත හටගන්නේ? නාම රූප ධර්ම පහළ වීමෙන්. එහෙනම් නාම රූප නිරුද්ධ වීමෙන් සිත නිරුද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ මාත් එක්ක ඔබගේ නාම රූප ධර්මයන් හටගන්නේ මගේ වචනයත් එක්ක. ඒකයි ඔබට අනිත් කිසිම වේදනාවක් වැටහෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ මගේ රූපේ අයිති රූපේට, ඔබේ ඇස අයිති රූපේට, ඒකට අනුව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නාම ධර්ම ටිකක් පහළ වෙනවා. නාම රූප ධර්ම පහළ වෙලා තියෙනවා ඇස පැත්තෙන්. ඒ නිසා ඔබට ඊතුරු කිසිම පැත්තකින් වේදනාවක් වැටහෙන්නේ නැහැ, සංඥා හටගන්නෙත් නැහැ, සංස්කාර හටගන්නෙත් නැහැ. එහෙනම් නාම රූපයන් නිසා සිත අන්න දුක්ඛ සමුදයෝති පජානාති. සිත හටගන්න විදියත් දුක හටගන්න විදියත් එයාට පේනවා. දුක්ඛ නිරෝධෝති පජානාති. නාම රූප නිරුද්ධ වීමෙන් එතනම සිත නිරුද්ධ වෙලා යනවා. දැන් මේ බණ අහගෙන ඉන්න සිත එතනම නිරුද්ධ කරන්න පුළුවන් වෙන පැත්තකට මානසිකාරය යවුවන් පස්සේ. එහෙනම් සිත එතනම බිඳිලා යනවද නැද්ද? බිඳිලා යනවා. ඒකට තියෙන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදායපි පජානාති. ප්‍රඥාවේ ස්වභාවය තමයි දුක නිරුද්ධ කිරීම. ඒක අවබෝධ කරන්න තියෙන්නේ ප්‍රඥාවේ.
ඒකට වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාන ගියොත් එයාට විදර්ශනා ඥාන උපදවාගෙන දුක නිමා කරගෙන සිත අවබෝධ කරගෙන සිතින් මිදෙන්න පුළුවන්. සිතෙන් මිදීම තමයි දුකෙන් මිදීම කියලා කියන්නේ. ඒක ප්‍රඥාවෙන් කරන්න ඕන.